මනෝවිද්‍යාව කිව්වම හිතට එන දේවල් ගොඩාක් තියෙනවා නේද? හැබැයි මේකේ පිටිපස්සේ තියෙන කතාව, ඒ කියන්නේ මිනිස්සු මනස ගැන තියෙන මේ විද්‍යාවේ කතාව හිතනවට වඩා ගොඩක් සිත් ඇද ගන්නාසුලුයි. ඒ වගේම ගොඩක් වෙලාවට වැරදියට තේරුම් ගත් එකක්. අපි අද කතා කරන්නේ අපේ හීන, අපේ සිතුවිලි, අපි කරන දේවල් මේ හැමදේම පාලනය කරන අර අභ්‍යන්තර ලෝකය ගැන. හොඳයි. මෙන්න ප්‍රශ්නයක්. මේ අපි දන්න මුළු විශ්වෙම තියෙන සංකීර්ණම දේ මොකක්ද? පොඩක් හිතලා බලන්න. අපි දකින හීන, අපිට දැනෙන දේවල්, අපි ගන්න තීරණ, මේ හැමදේම පාලනය කරන මොකක් හරි යාන්ත්‍රණයක් තියෙනව නේද? ඊට වඩා සංකීර්ණ දෙයක් ගැන හිතන්නවත් පුළුවන්ද? උත්තරේ තමයි අපේ ඔළුව ඇතුලේ තියෙන දේ. හිතාගන්න පුළුවන්ද? හාවර්ඩ් එකේ තාරක විද්‍යාඥයෙක්, ඒ කියන්නේ මුළු විශ්වෙම ගැන හොයන කෙනෙක් කියනවා අභ්‍යවකාශයේ තියෙන කිසිම දෙයකට වඩා මිනිස් මොළය සංකීර්ණයි කියලා. එතකොට හිතා ගන්න පුළුවන් නේද අපි කතා කරන්න යන මාතෘකාව කොච්චර වැදගත්ද, කොච්චර ගැඹුරුද කියලා? හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කොටසට. ඔබ තුල ඇති විශ්වය. මොකද ඇත්තටම මනෝවිද්‍යාව කියන්නේ වෙන දෙයක් නෙමෙයි, මේ අපේ ඇතුලේ තියෙන විශ්වය ගැන හොයන එක. මනෝවිද්‍යාවේ හරය වෙන්නේ මෙන්න මේ වගේ ලොකු ප්‍රශ්න. උදාහරණයක් විදියට අපිට ඇත්තටම නිදහස් කැමැත්තක් තියෙනවද? නැත්නම් මිනිස්සු සමහර වෙලාවට දරුණු භයානක දේවල් කරන්නේ ඇයි? ඒ වගේම වීරක්‍රියා කරන්නේ ඇයි? මේවා ශතවර්ෂ ගානක් තිස්සේ මිනිස්සු අහන ප්‍රශ්න. ඉතින් මේක ඇත්තටම අපි කවුද? අපි ඇයි මේ විදියට හැසිරෙන්නේ කියලා තීරුම් ගන්න දරන උත්සාහයක්. හොඳයි. දැන් මනෝවිද්‍යාව කිව්ව ගමන් ඔළුවට එන රූපයක් තියෙනව නේද? අපි බලමු ඒක ගැන. ඇත්තනේ. මනෝවිද්‍යාව කිව්වම ගොඩක් දෙනෙක්ට මැවිලා පේන්නේ අර සෝෆාවක්, ඒකේ ඉන්න කෙනෙක්, එයාට ඇහුම්කන් දෙන චිකිත්සකයෙක්, සහ ඒ චිකිත්සකයා කවුද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. මේ රූපේ ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි ඇත්ත කතාව මේකයි, ෆ්‍රොයිඩ් කියන්නේ අතිශයින්ම බලගතු, ඒ වගේම ගොඩක් මතභේදයට තුඩු දුන්න චින්තකයෙක්. හැබැයි මනෝවිද්‍යාවේ සම්පූර්ණ කතාව එතනින් පටන් ගන්නවත් එතනින් ඉවර වෙන්නවත් නෑ. එයා මේ ලොකු කතාවේ එක වැදගත් පරිච්ඡේදයක් විතරයි. එහෙනම් අපි ෆ්‍රොයිඩ්ව පොඩ්ඩකට පැත්තකින් තියලා ඊටත් කලින් කාලයකට යමු. බලමු කොහොමද මනෝවිද්‍යාව කියන එක නිකම්ම අදහසක් වෙනුවට විධිමත් විද්‍යාවක් බවට පත් වුණේ කියලා. හරි. මේ මුල් කාලේදී මනෝවිද්‍යාව ප්‍රධාන කඳවුරු දෙකකට බෙදලා තිබුණා. එකක් තමයි ව්‍යුහවාදය. මේ ඇහුවේ මොකක්ද කියන ප්‍රශ්නය. ඒ කියන්නේ අපේ විඥානය, අපේ සිතුවිලි හැදිලා තින්නේ මොන වගේ මූලික කොටස් වලින්ද කියලා හොයන්න හැදුවා. අනිත් පැත්තේ හිටියා ක්‍රියාකාරීත්වවාදය. එයාලා ඇහුවේ ඇයි කියන ප්‍රශ්නය. අපිට මේ සිතුවිලි, මේ හැඟීම් තියෙන්නේ ඇයි? ඒවායේ පරිණාමීය අරමුණ මොකක්ද කියලා හොයන්න උත්සාහ කළා. ඉතින් එක කට්ටියක් මනසේ කොටස් හොයද්දී අනිත් කට්ටිය ඒ කොටස් වැඩ කරන්නේ ඇයි කියලා හෙව්වා. මේ කාලරාමෝ දිහා බැලුවම මේ කතාව දිගහැරෙන විදිහ ලස්සනට පේනවා. 1799 දී විල්හෙම් වුන්ඩ් පළවෙනි මනෝවිද්‍යා විද්‍යාගාරය පටන් ගන්නවා. ඒක තමයි මේක විද්‍යාවක් විලියට පටන් ගත්ත තැන. ඊට අවුරුදු 11කට පස්සේ 1790 දී විලියම් ජේම්ස් එයාගේ ප්‍රසිද්ධ පොත ලියනවා. ඊටත් පස්සේ 1900 දී තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයාගේ සිහින අර්ථකථනයේ පොත ප්‍රකාශයට පත් කරන්නේ. පේනව නේද? එක අදහසක් මත තව අදහසක් ගොඩනැගිලා කොහොමද මේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අලුත් දිශාවකට ගියේ කියලා. හරි. දැන් තමයි අපි ෆ්‍රොයිඩ්ගේ කතාවට එන්නේ. එයා ඉදිරිපත් කරපු අදහස් කොහොමද මුළු මනෝවිද්‍යා ක්ෂේත්‍රෙම උඩු යටිකුරු කරලා දැම්මේ කියලා බලමු. ෆ්‍රොයිඩ් ගෙනාපු විප්ලවීයම අදහස තමයි මේ අවිඥානය කියන එක. සරලවම කිව්වොත් එයා කියවේ අපේ හැසිරීම, අපේ පෞරුෂය පාලනය වෙන්නේ අපි දන්න දේවල් වලින් නෙමෙයි. අපි නොදන්න අපේ මනසේ ගැඹුරුම තැනක හංගලා තියෙන බලවේග වලින් කියලා. හිතන්නකෝ අපේ ජීවිතේ තීරණ ගන්නේ අපිවත් නොදන්න කෙනෙක් වගේ. ඒ කාලේ හැටියට මේක ඇත්තටම කම්පනයක් ඇති කරපු අදහසක්. ඉතින් මේ අවිඥානය කියන අදහස ප්‍රායෝගිකව පාවිච්චි කරේ කොහොමද? ඒකට තමයි කතා කිරීමේ ප්‍රතිකාරය කියන ක්‍රමය ආවේ. මේකට ආభాෂ්‍ය ලැබුණේ ඈන ඕ කියලා රෝගියෙක්ගේ සිද්ධියකින්. ෆ්‍රොයිඩ් තේරුම් ගත්තා රෝගීන්ට හිතට එන ඕනම දෙයක් ගැන නිදහසේ කතා කරන්න දුන්නම එයාලගේ යටපත් වෙලා තිබුණ මතකයන් මතු පිටට එනවා කියලා. ඒ හරහා තමන්ගේ ගැටලු වලට හේතුව තමන්ටම තේරුම් ගිහින් සුවය ලබන්න පුළුවන් වෙනවා. මේකේ වැදගත්කම හිතා ගන්නවත් බෑ. ඒ කාලේ මානසික රෝගයක් තියෙන කෙනෙක්ව සැලකුවේ සනීපාරක්ෂකාගාරයකට දාලා හිර කරන්න ඕන කෙනෙක් විදිහට. සමාජයෙන් කොන් කරලා දැම්මා. හැබැයි මේ කතා කිරීමේ ප්‍රතිකාරය පෙන්නවා නෑ. මේක හිර කරලා සුව කරන්න ඕන දෙයක් නෙමෙයි, චිකිත්සාව හරහා තමන්ව තීරුම් ගැනීම හරහා සුව කරන්න පුළුවන් දෙයක් කියලා.
හැබැයි කතාව ෆ්‍රොයිඩ්ගෙන් ඉවර වුණේ නැහැ. ඇත්තටම එතනින් තමයි කතාව තවත් රසවත් වෙන්න පටන් ගත්තේ. අපි බලමු ඊට පස්සේ මොකද වුනේ කියලා. ෆ්‍රොයිඩ්ගේ අදහස් එක්ක හැමෝම එකඟ වුණේ නැහැ. අලුත් චින්තන ගුරුකුල ගොඩක් බිහි වුණා. උදාහරණයක් විදිහට චර්යාවාදය. එයාලා කිව්වේ මේ ඇතුලේ තියෙන පේන්නේ නැති අවිඥානය ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට බලාගෙන ඉන්න පුළුවන්, මනින්න පුළුවන් දේ, ඒ කියන්නේ හැසිරීම විතරක් අධ්‍යයනය කරමු කියලා. ඊට පස්සේ ආවා මානවවාදී මනෝවිද්‍යාව. එයාලා කිව්වේ ෆ්‍රොයිඩ් වගේ මිනිස්සාගේ අඳුරු පැත්ත ගැන විතරක් බලන්නේ නැතුව මිනිස්සාගේ වර්ධනය, හැකියාවන් වගේ ධනාත්මක දේවල් ගැන අවධානය යොමු කරමු කියලා. මේ විදිහට මනෝවිද්‍යාව අතු බෙදිලා යන්න පටන් ගත්තා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අද මනෝවිද්‍යාව මොන වගේද? ඒක හරියට දියවන හෙලියක් වගේ. ඒ කියන්නේ එක මතයක් විතරක් නෙමේ. අර අපි කලින් කතා කරපු හැම ගුරුකුලයකින්ම හැම අදහසකින්ම හොඳම දේවල් අරගෙන එකට එකතු කරලා හදාගත්ත ශාස්ත්‍රයක්. ඒ නිසා තමයි අද මනෝවිද්‍යාව අර්ථ දක්වන්නේ මෙහෙම. හැසිරීම සහ මානසික ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාව. බලන්න මේකෙදි හැසිරීම, ඒ කියන්නේ අපිට පිටතින් පේන දේ වගේම මානසික ක්‍රියාවලිය, ඒ කියන්නේ අපේ හිත ඇතුළේ වෙන සිතුවිලි, හැඟීම් කියන දෙකටම එක වගේ වැදගත්කමක් දෙනවා. ඉතින් අපි මේ ගමන අවසන් කරන්නේ මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. මනස කියන්නේ විශ්වයක් නම් ඒ මුළු විශ්වෙම එක සිතියමකට ගන්න පුරුවන් වෙයිද? කවදා හරි දවසක එකම එක න්‍යායකින් මේ හැමදේම පැහැදිලි කරන්න පුරුවන් වෙයිද? සමහර විට උත්තරේ නෑ වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඒක තේරුම් ගන්න කරන නිමක් නැති ගවේෂණයට වෙන්න ඇති අපි මනෝවිද්‍යාව කියලා කියන්නේ.